පින්වත් මහණෙනි මේ පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද සහිත ගම්බීර ධර්මය අවබෝධ කරන නුවණ මම සංසාරේ වැඩුවේ එක්තරා ප්‍රතිපදාවකින්. මොකක්ද එක්තරා ප්‍රතිපදාව? පින්වත් මහණෙනි අභියෝගයක් හමුවේ ප්‍රශ්නයක් හමුවේ නිවැරදි තීරණ ගන්න හැකියාව පුරුදු කළා. ප්‍රශ්නයකට හරි උත්තරේ ගන්නවා. ප්‍රශ්නයක් හරියට තේරුම් ගන්නවා. මං කියන එක තේරෙනව නේද? අභියෝග වලට හොඳට මුහුණ දෙනවා. දුරු ප්‍රශ්නයකට හරි උත්තරේ ගන්නකොට ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නකොට අභියෝග වලට මුහුණ දෙනකොට ඇතුලේ වැඩෙන්නේ මොන පාරමිතාවද? ප්‍රඥා පාරමිතාව. ඒ ප්‍රඥා පාරමිතාව ඇතුලේ වැඩෙනකොට අන්න ඒ ප්‍රඥාවෙන් තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නේ. දැන් මම මේ බණ කතා නිතර මේවා දේශනා කරන්න හේතුව තමයි අපිට අද ධර්මයේ ලැබිලා තිබ්බට ධර්මයේ අවබෝධ කරන්න තරම් ඇතුලේ ප්‍රඥාව නැහැ. ඒ නිසා ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල මේ අතන්ද කියලා දෙනවා. ඔබත් මම මේ ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල කළ යුතුයි. මොකක්ද මේ වැඩපිළිවෙල? ප්‍රශ්න අභියෝග හමුවේ නිවැරදි තීරණ ගැනීම. අභියෝග කරදර වලට මුහුණ දීම. අපේ ජීවිතේට එන ප්‍රශ්න තේරුම් ගැනීම. මේවා අපි කළොත් අපි තුල ප්‍රඥාව වැඩෙනවා. ඔයාලගේ ගෙවල් වලම නැද්ද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නෑ? නිකං කලබල වෙලා කෑ ගහන ඒවා තියනවද නැද්ද? විසඳෙන්නේ නැහැ. කෑ ගැහිල්ල විතරයි. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න නැද්ද? තියෙනවනම් තියෙනවා කියන්නේ නැත්නම් නැහැ කියන්නේ. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න තියෙනවා. ගේ ඇතුලේ මඩක්කුවෙන් වහ ගන්න ඕන ප්‍රශ්න ගමටම ප්‍රදර්ශනය කරන අවස්ථා තියෙනවද නැද්ද? මෝඩකම නිසා. තියෙනවා. මෝනේ බලෙන් දැලි ගා ගන්න අවස්ථා නැද්ද? තියෙනවා. ගෑවුන දැල් ටික හොරෙන් ගිහලා හොද ගන්න නැතුව දැලි ගාගෙන මිනිස්සු අතරට යනවා. මෝඩකම නිසා. අපේ ජීවිතේ කරදර වැඩි වුණේ අපේ නුවණ නිසාද මෝඩකම නිසාද? මෝඩකම නිසා. ඒ නිසා ජීවිතේට මෝන දෙන්න, අභියෝග වලට මෝන දෙන්න, ප්‍රශ්න වලට මෝන දෙන්න පුහුණු වෙන්න. ඒ නිසායි අපි ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්තිර ගුවන් විදුලියෙන් වැඩසටහන් මාලාවක් අපි කරගෙන යනවා. මොකද්ද? උපාය කුසල. ප්‍රශ්න කරදර අභියෝග වලට මුහුණ දීමේදී අතීතයේ නුවණැත්තු මොනවද කළා තියෙන්නේ? නුවණට කැමැති, ධර්මය අවබෝධ කරනු කැමැති, ජීවිතේ බරක් කරගන්න නැතුව සැහැල්ලු කරගන්න කැමැති අය මේ උපාය කුසල කියන බණ මාලාව අහන්න ඕන. ප්‍රශ්න තියෙන අයට අහන්න දෙන්න. දරුවන්ට අහන්න දෙන්න. ඔයාලගේ දරුවන්ට මේ බණ ටික අහන්න දුන්නොත් එහෙම ආය අමුතුවෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. උන්ට ජීවිතේ හැදෙන්න ඔක්කොම ටික කියලා දෙනවා. මොකක්ද මේ බණ කතාවේ නම? උපාය කුසල. හැම කෙනෙක්ම ඇසිය යුතු එක.